සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම අරන් ආවේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ Adobe softwares. ඒ කියන්නේ Adobe Photoshop ඒ වගේම Adobe Premiere මේ වගේ softwares අපි පාවිච්චි කරනකොට මේකේ ලයිසන් එකේ error එකක් එනවා මේ දවස්වල. ඉතින් මේ error එක හදාගන්න විදිහක් ගැන ගොඩක් අය කල්පනා කරනවා කොහොමද කරන්න කියලා. මම අද ඔයගලන්ට කියලා දෙන්නම් ලේසිම විදියක් ගැන කොහොමද මේක කරන්න කියලා. ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න අමතක කරන්න එපා. අපි යමු වීඩියෝ එකට. මෙන්න මේ විදිහ අර එකක් තමයි අපිට එන්නේ. මුලින්ම කරන්න තියෙන්නේ අපි මේ pop up වෙච්ච window එක. ඒ කියන්නේ මේ ඉස්සරහින් වැටලා තියෙන සුදු පාට window එක අයින් කරගන්න ඕනේ. ඒ අයින් කරගන්න නම් ඔයගොල්ලෝ මුලින්ම task manager එකට යන්න ඕනේ. task bar එක select කරලා right click කරලා ටාස්ක් මැනේජර් එකට යන්න. ටාස්ක් මැනේජර් එක මේ විදිහට ඕපන් වුණාට පස්සේ මෙන්න මෙතන name කියන එක උඩ ක්ලික් කරන්න. name කියන එක උඩ ක්ලික් කරාට පස්සේ පේනවා ඔයගලන්ට මුලින්ම Adobe Genuine software client එක තමයි run වෙන්නේ. ඉතින් මුලින්ම කරන්න ඕන අපි යන්නේ run වෙන app එක entask කරගන්න. මුලින්ම ඒක entask කරගන්න. ඊට පස්සේ ඔයගලන්ට background එකෙන් process වගේක් පේනවා මෙතන. Adobe update service එකක් පේනවා. ඊට පස්සේ ඒ Adobe collection එකේ තියෙන genuine software monitor service එකක් තියෙනවා. අන්න ඒ වගේ softwares වගේ මෙතන Adobe එකකින් run වෙනවා. ඉතින් අපි කරන්න ඕනේ මෙන්න මේ Adobe genuine software monitor service කියන එක උඩ click කරලා file locations වලට යන්න ඕනේ. file location වලට ගියාට පස්සේ ඔන්න ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ window එකක් එනවා. මේකේ ඕගොල්ලෝ උඩ address bar එක බැලුවොත් address bar එක කියන්නේ මෙතන මම click කරන තැන ඇවිල්ලා තින්නේ අපි C program files වල. කියන්නේ C කියන hard drive එකේ program file වල common file කියලා තියෙනවා Adobe GCC client. ඒ කියන්නේ GC client කියන එකේ තමයි අපි දැන් මේ ඉන්නේ. මුලින්ම කරන්න තියෙන්නේ Adobe Genuine Helper කියන එකයි Adobe Genuine Launcher කියන එකයි Adobe GC client කියන මෙන්න මේ application තුනම select කරලා delete කරන්න. delete කරනකොට පොඩි window එකක් pop up වෙනවා. අන්න ඒක tick එක දාලා continue කරන්න. continue කරාට පස්සේ මේක delete වෙලා යනවා. හරි, දැන් අපේ වැඩේ ඉවරයි. ඉතින් අපි බලමු දැන් අපේ software එක පොඩ්ඩක් run කරලා ඇත්තටම අර වගේ error එකක් ආයි එනවාද කියලා. කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා. මට නම් එහෙම කිසිම error එකක් ආවේ නැහැ. මං හිතන්නේ ඔයගලන්ට තේරෙන්නේ නැති කරපු විදිහ මොකක් හරි ගැටලුවක් සම්බන්ධ තියෙනවා නම් මොකක් හරි කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් channel එක subscribe කරන්න. සුබ දවසක්. ජය වේවා. අනිවාර්යෙන්